හායි ළමයි. ඔන්න අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවා අපි කලින් නවත්තපු තැන ඉඳලා ඉතුරු ටික. මේ තමයි මානුෂ භූගෝල විද්‍යාව කොටසට අයත් වෙන ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව පාඩම. හරි ළමයි, එහෙනම් අද අපි කතා කරමු ශ්‍රී ලංකාවේ ජනාවාස පාඩම. ශ්‍රී ලංකාවේ ජනාවාස ගත්තාම බූන්දල, පතිරාජවෙල, මිනිහාගා කන්ද වැනි ප්‍රදේශය මීට වසර 1,25,000කට පමණ පෙර ජනාවාස වී තිබී ඇත. මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාවේ ජනාවාස ගැන කතා කරනකොට යම්කිසි ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසයට අනුව මීට වසර 1,25,000කට පමණ පෙරත් අපේ රටේ ජනාවාස තිබිලා තියෙනවා කියලා තමයි මේ උදාහරණයෙන් කියන්නේ. ඒ වගේම වියලි කලාපය තුල දියුණු වූ ජලාශිත ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා. අපිට ඒක යුග වලින් කියන්න පුළුවන් අනුරාධපුරයේ පොළොන්නරුව වගේ. ඊළඟට ශ්‍රී ලංකාවේ ජනාවාස වර්ගීකරණයත් ගත්තාම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තමයි ග්‍රාමීය ජනාවාස, නාගරික ජනාවාස සහ ගැමි නාගරික ජනාවාස විදිහට. අපි මේ එකින් එක කතා කරමු. ඒකෙදී පළවෙනි කොටස තමයි ග්‍රාමීය ජනාවාස. ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම පවතින ජනාවාසයි. මෙම ජනාවාස වර්ග 11කට බෙදිය හැක. එතකොට ලංකාව තුල තවමත් වැඩිපුරම තියෙන්නේ මේ ග්‍රාමීය ජනාවාස. මේ ජනාවාස වර්ග අපිට 11ක් හඳුනා ගන්න පුළුවන්. ඒ වර්ග 11 තමයි වියලි කලාපීය වැව් ගම්මාන, තෙත් කලාපීය ගම්මාන, සාම්ප්‍රදායික කර්මාන්ත පදනම් වූ ගම්මාන, කඳුරට සාම්ප්‍රදායික ගම්මාන, දීවර ගම්මාන, වතු ජනාවාස, මහවැලි ගම්මාන, ගොවි ජනපද, තරුණ ගම්මාන, හදබිම ජනාවාස සහ ආපදා නිසා ඇති කරන ලද ගම්මාන. හරි, අපි ඉස්සෙල්ලම කතා කළොත් වියලි කලාපීය වැව් ගම්මාන සම්බන්ධව. වියලි කලාපයේ වැව මුල් කරගෙන ගොඩනැගී ඇති ගම්මාන වේ. එතකොට වියලි කලාපීය වැව් ගම්මාන කියන්නේ වියලි කලාපයේ වැව මුල් කරගෙන නිර්මාණය වෙලා තියෙන ගම්මාන. එතකොට නුවර වැව, ඊළඟට කලා වැව සහ පදවිය වැව කියන මේ වැව් තුන එකතු වෙලා අපි කියනවා නුවර කලාවිය කියලා. එතකොට මේ නුවර කලාවිය තුල තමයි වැඩිපුරම මෙන්න මේ වියලි කලාපීය වැව් ගම්මාන නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ගම්මානවල ප්‍රධාන කොටස් කීපයක් තියෙන. ඒ තමයි වැව, කුඹුරියාය, ගංගොඩ, හේන, කැලෑව සහ පන්සල. එතකොට මේ ගම්මානවල අපිට මෙන්න මේ ප්‍රධාන කොටස් කීපය දකින්න පුළුවන්. ඒ වගේම ගමේ ප්‍රධානීන් ලෙස පන්සලේ භික්ෂූන් වහන්සේ, වෙද මහතා, ඊළඟට වෙල්විදානේ කියන කට්ටිය ක්‍රියා කරනවා. ඒ වගේම තමයි මම මෙතන ලියාගෙන තියෙන වෙල්විදානේ කියන්නේ කවුද කියලා. ඒ තමයි වැව සම්බන්ධ සියලු කටයුතු පාලනය කරන පුද්ගලයා. එතකොට මේ වියලි කලාපීය වැව් ගම්මානවල ගමේ ප්‍රධානීන් විදිහට ඉන්නේ පන්සලේ හාමුදුරුවෝ, වෙද මහතා සහ වෙල්විදානේ. එතකොට බලන්න වැව සම්බන්ධව කොච්චර මූලිකත්වයක් මෙන්න මේ වියලි කලාපීය වැව් ගම්මාන තුල දීලා තියෙනවද කියලා. ඊළඟට තෙත් කලාපීය ගම්මාන කියන්නේ තෙත් කලාපය තුල ගංගාවක්, ඔයක්, ඇල මාර්ගයක් වැනි ජල මූලාශ්‍රයක් පදනම් කරගෙන ගොඩනැගුණු සාම්ප්‍රදායික ගම්මාන වේ. නමුත් මේ ගම්මානත් කෘෂිකර්මාන්තය තමයි මූලික කරගෙන තියෙන්නේ. ඒ වගේම අහස් දිය නැත්තම් වර්ෂාවෙන් ලැබෙන ජලයත් යොදාගෙන මෙයාලා කෘෂිකර්මාන්තය සිද්ධ කරනවා. නමුත් තෙත් කලාපීය ගම්මාන කියන්නේ වැවක් මූලික වෙලා නෙමෙයි තියෙන්නේ. ගංගාවක්, ඔයක්, ඇල මාර්ගයක් කියන ජල මූලාශ්‍රයක් පදනම් කරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඊළඟට සාම්ප්‍රදායික කර්මාන්ත පදනම් කරගෙන ගොඩනැගුණු ගම්මාන ගත්තාම සාම්ප්‍රදායික දැනුම මත කරනු ලබන නිෂ්පාදන කර්මාන්ත පදනම් කරගත් ගම්මාන වේ. එතකොට සාම්ප්‍රදායික දැනුම මත තියෙන නිෂ්පාදන කර්මාන්ත පදනම් කරගෙන තමයි මේ ගම්මාන නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂත්වය තමයි එක් ගම්මාන එක් විශේෂ වූ කර්මාන්තයන්ට පමණක් විශේෂ වීමයි. එතකොට මේ එක ගම්මානවල ඉන්නේ ඒ අදාළ කර්මාන්තයට විශේෂ වූ කට්ටිය විතරයි. උදාහරණ ගත්තාම අම්බලන්ගොඩ ප්‍රසිද්ධයි වෙස් මුහුණු කර්මාන්තයට. ඊළඟට දුම්බර පන් කර්මාන්තය, ඊළඟට වයික්කාල ගත්තාම ලෝහබඩු, පිළිම තලාව ගත්තාම පිත්තල බඩු. ඔන්න ඔය විදිහට මෙන්න මේ ගම්මාන විශේෂ වෙලා තියෙනවා මෙන්න මේ කියන කර්මාන්තවලට. ඊළඟට මේ කඳුරට සාම්ප්‍රදායික ගම්මාන ගැන කතා කරනකොට කඳුකර ප්‍රදේශවල පවතින හුදකලා වූ සාම්ප්‍රදායික කුඩා ගම්මාන වේ. එතකොට කඳුකර ප්‍රදේශවල තමයි තියෙන්නේ හුදකලා වෙච්ච සාම්ප්‍රදායික කුඩා ගම්මාන වලට අපි කියනවා කඳුරට සාම්ප්‍රදායික ගම්මාන කියලා. ප්‍රධාන වශයෙන්ම වී වගාව සහ හේන් වගාව තමයි සිද්ධ කරන්නේ. උදාහරණ විදිහට ගත්තොත් මහනුවර, මාතලේ, රත්නපුරේ සහ
කෑගල්ල දිස්ත්‍රික්කවල මෙන්න මේවා දක්නට ලැබෙනවා. මාතලේ ඉලුක්කුඹුර හාපුවක් පිටිය, නුවරඑළිය මන්දාරම් නුවර. ඔන්න ඔය වගේ උදාහරණ අපිට ගන්න පුළුවන්. එතකොට මේ කඳුරට සාම්ප්‍රදායික ගම්මාන තියෙන්නේ මහනුවර, මාතලේ, රත්නපුරේ සහ කෑගල්ල කියන දිස්ත්‍රික්කවල. ඊළඟට උදාහරණ විදිහට දීලා තියෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ ඉලුක්කුඹුර හා පුවක්පිටිය ගම්මාන, ඊළඟට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්දාරම් නුවර වගේ ගම්මාන. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ දීවර ගම්මාන. දීවර කර්මාන්තයේ පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන ගම්මාන තමයි මේ දීවර ගම්මාන කියන්නේ. මේවා අපි මේ ග්‍රාමීය ජනාවාස කොටසට අයත් වෙන්නේ. මොකද මේ වගේ සිද්ධ කරන්නේ මේ ප්‍රාථමික ආර්ථික කටයුත්තක් වෙන මාළු ඇල්ලීමනේ. අන්න ඒ නිසා තමයි මේක ග්‍රාමීය ජනාවාස යටතට අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ දීවර ගම්මාන බොහෝමයක් తాවකාලික ඒවා වෙනවා. මොකද දකුණු වෙරළ තීරයට ඊළඟට නැගෙනහිර වෙරළ තීරයට මෙන්න මේගොල්ලෝ ජනාවාසයන් මාරු කරන නිසා. මොකද මෙයාලගේ දීවර කර්මාන්තයත් එක්ක ඔවුන්ට එහෙම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙයාලගේ ජනාවාස බොහෝමයක් తాවකාලිකව විදියට හඳුන්වන්නේ. හරි, අපි වතු ජනාවාස ගැන කතා කරොත් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියානු ශ්‍රමිකයින් ගෙන්වා වතු වගාවන් ආශ්‍රිතව පදිංචි කරවීමෙන් නිර්මාණය වූ ජනාවාස වේ. අපි දන්නවා වර්තමානයේ වෙනකොටත් මේ වතු ජනාවාස තියෙනවා. කියන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉන්දියානු ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වා මේ වතු වගාවන් ආශ්‍රිතව කටයුතු සිද්ධ කරගන්න. එතකොට ඒගොල්ලෝ පදිංචි කරවපු ස්ථාන තමයි මේ වතු ජනාවාස විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. අවම පහසුකම් තමයි මේ වගේ තියෙන්නේ. ඒ වගේම අපිට වතු ජනාවාස වල හඳුනා ගන්න පුළුවන් මූලිකාංග කීපයක් තියෙනවා. ඒ තමයි එක හා සමාන නිවාස සහිත නිවාස පේලි දක්නට ලැබෙනවා. කෝවිල, වෙළඳසැල, පොදු කැසිකිලි පද්ධති සහ ඉතා දුෂ්කර ප්‍රවේශ මාර්ග තමයි මේ වතු ජනාවාස වල දක්නට ලැබෙන්නේ. ඒ වගේම නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුරය සහ කෑගල්ල කියන දිස්ත්‍රික්කවල මෙන්න මේ වතු ජනාවාස ව්‍යාප්ත වෙලා තියෙනවා. වැඩිම ප්‍රමාණයක් වතු ජනාවාස තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. ඊළඟට කියනවා නිශ්චිත සැලසුමක් සහිතව නිශ්චිත අරමුණක් උදෙසා නිර්මාණය කර ඇති නිසා මේවට අපි කියනවා සැලසුම්ගත ජනාවාස විදිහටත්. මොකද නිශ්චිත සැලසුමකට අපි කියවනේ එක හා සමාන පේල් නිවාස තියෙනවා. ඊළඟට කෝවිල්, වෙළඳසැල්, පොදු වැසිකිලි පද්ධති තියෙන්නේ. එතකොට ඒවා නිශ්චිත සැලසුමක් සහිතව තමයි නිශ්චිත අරමුණකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ වතු ජනාවාස සැලසුම්ගත ජනාවාස විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මහවැලි ගම්මාන. මහවැලි ව්‍යාපාරයේ මගින් බිහි කරන ලද ගම්මාන වේ. එතකොට මේවා වියලි කලාපයේ හෙක්ටයාර 12053ක් වෙන් කරලා තියෙනවා මෙන්න මේ මහවැලි ගම්මාන සඳහා. ඊළඟට එක් පවුලක් වෙනුවෙන් ගොඩ ඉඩම් අක්කර 2.5ක්ද කුඹුරු ඉඩම් අක්කර 5ක්ද ලබා දීලා තියෙනවා. එතකොට මහවැලි ව්‍යාපාරයේ මගින් බිහි කරපු ගම්මාන. එතකොට මේවත් සැලසුම්ගත ජනාවාස වෙනවා. මොකද නිශ්චිත අරමුණක් උදෙසා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට මේ මහවැලි ගම්මානවල දූරාවලියක් තියෙනවා. ඒ තමයි න්‍යෂ්ටික ගම්මාන, ඊට පස්සේ ග්‍රාමීය මධ්‍යස්ථාන තියෙනවා, ප්‍රාදේශීය මධ්‍යස්ථාන තියෙනවා, කුඩා නගර තියෙනවා. ඔන්න ඔය විදිහට දූරාවලියක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට උදාහරණ විදිහට ගිරාඳුරු කෝට්ටේ, දෙහිඅත්ත කණ්ඩිය, සිරිපුර, වැලිඔය, මැදගම, ගල්නෑව, බුල්නෑව ඔන්න ඔය වගේ ප්‍රදේශවල තමයි මේ මහවැලි ගම්මාන වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ගොවි ජනපද. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති වූ ඩී.එස්. සේනානායක මහතාගේ සංකල්පයකට අනුව බිහි කරන ලද ගොවි ජනපද ව්‍යාපාරයේ ජනාවාස වේ. එතකොට ගොවි ජනපද ව්‍යාපාරයේ ජනාවාස තමයි මේ ගොවි ජනපද විදිහට හඳුන්වන්නේ. ගල්ඔය හරස්කර සේනානායක සමුද්‍රයේ ඉදිකර ආරම්භ කළ ගල්ඔය ව්‍යාපාරයෙන් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. නමුත් මේවා සැලසුම්ගත ජනාවාස නෙවෙයි. ඊළඟට ආපදා නිසා ඇති කළ ගම්මාන ගැන අපිට කතා කරන්න තියෙනවා. විවිධ ආපදාවන් හේතුවෙන් අවතැන් වූ මිනිසුන් පදිංචි කිරීමට නිර්මාණය කළ ජනාවාස වේ. එතකොට මේ ජනාවාස නිර්මාණය කරලා තියෙන විවිධ ආපදා නිසා අවතැන් වෙච්ච මිනිස්සු පදිංචි කිරීමට. උදාහරණ සුනාමි සහන ගම්මාන, නායාම් වලින් අවතැන් වූවන් පදිංචි කරන ලද ගම්මාන වගේ. එතකොට මේවා අපිට ගන්න පුළුවන් සැලසුම්ගත ජනාවාස විදිහට. මොකද මේවා යම්කිසි අරමුණකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් ගොවි ජනපද අපිට ගන්න බෑ සැලසුම්ගත ජනාවාස විදිහට.
මොකද ඒක ගල්වේ ව්‍යාපාරයෙන් ආරම්භ වුණාට නිශ්චිත අරමුණකට නෙමෙයි ඒ ගොවි ජනපද ජනාවාස නිර්මාණය කළා තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා නාගරික ජනාවාස. ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාස වෙන් කර ඇත්තේ පරිපාලන මායිම් අනුව. එතකොට අපේ රටේ නාගරික ජනාවාසයක් විදිහට වෙන් කරලා තියෙන්නේ පරිපාලන මායිම් අනුව. එම නිසා එලෙස වෙන් කර ඇති නගර සභා මහනගර සභා පමණක් නාගරික ජනාවාස ලෙස හැඳින්වීමට සිදුවේ. එතකොට ඒ විදිහට පරිපාලන මායිම් වලින් වෙන් කරලා තියෙන නගර සභා සහ මහනගර සභා විතරයි අපිට නාගරික ජනාවාස විදිහට හඳුන්වන්න පුළුවන්. 1987 දී නගර සභා හා මහනගර සභා පමණක් නාගරික ජනාවාස ලෙස වර්ග කර ඇත. එතකොට 1987 දී තමයි නගර සභා සහ මහනගර සභා විතරක් නාගරික ජනාවාස විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට මේ නාගරික ජනාවාස වර්ග දෙකක් තියෙනවා. ජනසංඛ්‍යාව අනුව නගර වර්ගීකරණය සහ කාර්යයන් අනුව නගර වර්ගීකරණය විදිහට. හරි අපි බැලුවොත් ජනසංඛ්‍යාව අනුව කොහොමද මේ නගර වර්ගීකරණය වෙන්නේ කියලා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. විශාල නගර, මධ්‍යම නගර සහ කුඩා නගර විදිහට. විශාල නගර ගත්තාම මේවගේ ජනසංඛ්‍යාව ලක්ෂයකට වඩා වැඩි. උදාහරණ තමයි කොළඹ මහනගර සභාව. ඊළඟට මධ්‍යම නගර ගත්තාම ලක්ෂයත් 20000ත් අතර තමයි ජනසංඛ්‍යාවක් ඉන්නේ. උදාහරණ තමයි කළුතර, මීගමුව, දෙහිවල, ගල්කිස්ස වගේ මහනගර සභා. ඊළඟට කුඩා නගර ගත්තාම මිනිස් සංඛ්‍යාව 20000ට අඩුයි. කුලියාපිටිය, කෑගල්ල, හලාවත වගේ නගර සභා අපිට ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි ජනසංඛ්‍යාව අනුව මේ නාගරික වර්ගීකරණය සිද්ධ කරන්නේ. කාර්යයන් අනුව කොහොමද මේ නගර වර්ගීකරණය කරන්නේ කියලා බැලුවොත් ප්‍රධාන කොටස් 4ක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි පරිපාලන නගර, සංස්කෘතික නගර, ප්‍රතිමෝදක නගර සහ නේවාසික නගර විදිහට. එතකොට මේ පරිපාලන නගර කියන්නේ පරිපාලන කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේ මේ ආශ්‍රිතව තියෙන ආයතන සංකේන්ද්‍රණය වෙලා තියෙන නිසා ඒවට අපි කියනවා පරිපාලන නගර කියලා. උදාහරණයක් තමයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ඊළඟට සංස්කෘතික නගර ගත්තාම සංස්කෘතිමය කටයුතු. එහෙමත් නැත්නම් සංස්කෘතිමය වටිනාකම් නිසා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන නගර. උදාහරණ තමයි මහනුවර, අනුරාධපුර, ඊළඟට පොළොන්නරුව වගේ නගර ගන්න පුළුවන්. ඊළඟට ප්‍රතිමෝදක නගර කියන්නේ සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස වැදගත් වෙලා තියෙන නගර. කතරගම, හික්කඩුව, ගල්කිස්ස, නුවරඑළිය වගේ නගර ගන්න පුළුවන්. නමුත් මේවා නාගරික ජනාවාස විදිහට වර්ගීකරණය කරලා නැහැ. නමුත් ප්‍රතිබෝධක නගර විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට නේවාසික නගර ගත්තාම පිළියන්දල, කඩුවෙල, බියගම වගේ නගර ගන්න පුළුවන්. මොකද නේවාසික නගර කියන්නේ මේ ගමෙන් නගරයට සංක්‍රමණය වෙන මිනිසුන් වැඩි ප්‍රමාණයක්ම නේවාසික වෙන්නේ. කියන්නේ මෑත කාලීනව නවාතැන් ගන්නේ මෙන්න මේ කියන නගරවල. අනේ ඒ හේතුව නිසා තමයි නේවාසික නගර විදියට මෙන්න මේ නගර හඳුන්වන්නේ. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ගැමි නාගරික ජනාවාස ගැන. මේ ගැමි නාගරික ජනාවාස අපිට නේවාසික ජනාවාස විදියටත් හඳුන්වන්න පුළුවන්. උදේ කාලයේදී බැහැරටත් සවස් කාලයේදී ඇතුළතටත් පුද්ගල සංචලනයන් සිද්ධ වෙනවා. එතකොට මේ ගැමි නාගරික ජනාවාස තමයි මේ නාගරික ජනාවාස සහ ග්‍රාමීය ජනාවාස අතරමැදිව වගේ පිහිටන ජනාවාස. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේවා නේවාසික ජනාවාස විදිහට. උදාහරණ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් හෝමාගම, අතුරුගිරිය, කැස්බෑව වගේ නගර. මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් පිළිමතලාව, පේරාදෙණිය, පැණිදෙණිය වගේ නගර. ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් කොග්ගල, කරාපිටිය, ලබුදුව. ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, මිනුවන්ගොඩ, නිට්ටඹුව. ඔන්න ඔය වගේ නගර අපිට ගැමි නාගරික ජනාවාස තියෙන ප්‍රදේශ විදිහට හඳුන්වන්න පුළුවන්. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ශ්‍රී ලංකාවේ ජනාවාසවල ප්‍රවණතා. ඒ තමයි ග්‍රාමීය ලක්ෂණ අඩුයි, නාගරික ලක්ෂණ වැඩියෙන් වර්ධනය වීම. ඒ කියන්නේ ග්‍රාමීය ලක්ෂණ අඩු වෙලා නාගරික ලක්ෂණ තමයි වැඩියෙන් වර්ධනය වෙන්නේ. ඊළඟට නාගරික ජනාවාස ප්‍රසාරණය වැඩි. නාගරික ජනාවාසවල ව්‍යාප්තිය එහෙමත් නැත්නම් විශාල වීම වැඩි කියන එක කියන්නේ. ඊළඟට ප්‍රාථමික ආර්ථික කටයුතු අඩුයි, ද්විතීයික හා තෘතීයික ආර්ථික කටයුතු වැඩි වෙමින් පවතිනවා. ප්‍රාථමික ආර්ථික කටයුතු අඩු වෙමින් තමයි යන්නේ, ද්විතීයික සහ තෘතීයික ආර්ථික කටයුතු තමයි වැඩි වෙන්නේ. ඊළඟට කොළඹ නගරය පුරවරයක් ලෙස වර්ධනය වෙමින් පවතිනවා ලංකාව තුළ. ඊළඟට නාගරික ජනාවාස ගෝලීයකරණයේ බලපෑමට ලක්වීම. ඊළඟට නාගරික ජනාවාසවල ගැටලු වැඩිවීම,
මොකද මිනිස්සු ප්‍රමාණය වැඩි, ගෝලීයකරණය වගේ තත්ත්වයන් එකතු වෙනවා, ඊළඟට කාර්මිකකරණය වැඩි, ඔන්න ඔය වගේ දේවල් නිසා නගර ආශ්‍රිතව නාගරික ජනාවාසවල ගැටලු වැඩි. නාගරික ජනාවාසවල සිරස් අවකාශීය ව්‍යාප්තියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ නාගරික ජනාවාසවල තිරස් අවකාශීය ව්‍යාප්තියට ඉඩකඩ මදි. මොකද ඉතා කුඩා භූමි ප්‍රදේශයන් තුළ විශාල ජනසංඛ්‍යාවක් ඉන්න නිසා. ඒ නිසා සිරස් අවකාශීය ව්‍යාප්තියක් තියෙන්නේ. ඒ කියන්නේ අහස උසට ගොඩනැගිලි නිර්මාණය වෙනවා. ෆ්ලැට් නිවාස අපි කියනවා, තට්ටු නිවාස, ඔන්න ඔය වගේ දේවල් තමයි නිර්මාණය වෙන්නේ මේ නාගරික ජනාවාසවල. ඊළඟට මම මෙතන ලියාගෙන තියෙනවා අපි කලින් කතා කරපු සැලසුම්ගත ජනාවාස, ශ්‍රී ලංකාවේ තියෙන සැලසුම්ගත ජනාවාස ටික එක ළඟට අරගෙන මම ලියාගෙන තියෙනවා. ඒකත් මතක තියාගන්න ලේසි වෙන්නේ. ඒ තමයි වතු ජනාවාස, මහවැලි ගම්මාන සහ ආපදා නිසා ඇති කළ ගම්මාන. ඔන්න ඔය ටික තමයි ලංකාවේ සැලසුම්ගත ජනාවාස විදියට තියෙන්නේ. හරි ළමයි, ඉතින් ඔන්න ඔය කියන කරුණු කාරණා ටික තමයි අපිට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව කියන කොටසෙන් කතා කරන්න තියෙන්නේ. හරි ළමයි, ඉතින් මං හිතනවා ඔයාලට මේ පාඩමත් මෙන්න මේ ෂෝට් නෝට් එකෙන් හොඳටම අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ඉක්මනටම ඊළඟ ෂෝට් නෝට් එකත් අරගෙන එනකන් මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ හොඳ නම් තව ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඕනම වෙලාවක කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. bye bye.